බර්ච් කලිපා ඈතින් පේන විදිය. අනේ මේ බලන්නකෝ ලස්සන මෙතන ඒන්ජල් කෙනෙක් ඉන්නවා. වෙන්න වතුර දර්ශන. ඔන්න අපි ලෑස්තිලා ගියා අද ඩුබයි මෝල් එකට. මේ ඉතින් අපි බස් එකේ ගිහුව හැටි. ඔන්න බස් එකේ අපේ යාළුවට එකතු වෙලා අපි ගියා. වෙන්න ඉතින් රසල් කයිම පහු කරගෙන අපි යනකොට හම්බෙන හන්දි. ඔන්න ඉතින් මං වගේම ඔටුව ගොඩවාක් හිටියා. පාරේ අයිනේ දෙපැත්තම ඉන්නවා. මෙන්න සාජාවල තියෙන ලස්සනම පල්ලිය මේක ලොකු පල්ලියක් හරිම ලස්සනයි සාජ පහු කරගෙන යද්දි දකින්න පුළුවන් පාර අයිනේ තියෙන මේ වගේ ලොකු පල්ලියක් තමයි මේ. ඊට පස්සේ ඔන්න අපි දැක්ක බයික් රයිඩර්ස්ලා ඉතින් මේ පාරේ මෙයාලා මේ අවුවේ ගහන ගේම නම් ආයි කියන දෙයක් නෑ. ඔන්න ඉතින් අපි මෝල් එක ඇතුළට එන්ටර් වෙන තැනම අපිට පාරේදී දිහා බලපුවම පේන විදිය. මේක ඇතුලේ බගී දුවන ඔන්න ඉතින් මමයි අපේ යාළුවෝ මෙන්න මේ විදිහට ඇවිදගෙන යනවා. ඔන්න ඉතින් ෆොටෝ ගහන්න පටන් ගත්තා. ඔන්න ආසම තැනට ගියා. මේ ඉන්නේ මිම් ඇතුලේ ෂාක්ලා ඉන්න තැන. ඔක්කොම මුහුදු මාළු ටික මෙතන ඉන්නේ. හරිම ආසයෙන් බලන්න ගියා. සෑහෙන මාළු ලොකු මාළු හිටියා. එතනින් නම් එන්න හිතුනේ නෑ. ඒ ආස්සේ බෙන්න මේ පැන්ඩියෙක් වගේ මේ අස්සට වෙලා හැංගිලා ඉන්නවා හෙන්න තඩි මාළුවෙක් මොකෙද්ද මන්ද ඒ ASCII බලන්නකෝ මෙයා මේ දාන දඟර නියම මාළුවෙක් වුණා. ඔන්න බලන්න ගොඩක් මාළු හිටියා. ඊට පස්සේ අපි ඔන්න එළියට ආවා. එළියට ආවපුවම මෙන්න මේ වගේ ලස්සන view එක තමයි දැක්කේ. ඊට පස්සේ ඉතින් අපි අරගෙන ආපු බනිස් අරේ මේවා කෑවා. මොකද අපි මේ ඇතුලෙන් නම් කන්න කියන මේ වලට ඇතුලෙන් හෙන්න ගණන් නිසා අපි එහෙම බඩු අරගෙන ආවා. ඒවත් කකා බර්ච් කලිපා දිහා බලාගෙන අපි හිටියා. ඔන්න තව ටිකකින් ඉතින් මෙතන වතුර මල් සම්දර්ශනය පටන් ගන්නවා. එතකන් තමයි අපි බලන් හිටියේ. ඔන්න ඉතින් එතකන් යාළුවෝ තාම ඉතින් සෙල්ෆි ගහනවා. ෆොටෝ ගහනවා. ඔන්න වතුර සම්දර්ශනය පටන් ගත්තා. මෙන්න මේ විදියට එන්න ලස්සනට මෙතන මේක තිබුණා. සෑහෙන පිරිසක් මේක බලන්න ඇවිල්ලා ඉන්නවා. මේ ටයිම් එකට හැමෝම එකතු වෙලා තියෙන්නේ මේක බලන්න තමයි. ඔන්න බලන්නකො මේ හරියන යුරෝපයේ වගේ පට්ට ලස්සනයි මේ හරිය. ලස්සන ෆොටෝ ටිකකුත් ගත්තා. ඒ අතරේ බින්න මේ විදිහට බෝට්ටු යනවා බලන්න. බෝට්ටු වල සෑහෙන පිරිසක් ඇවිදගෙන ගියා. ඒ ආස්සේ මට ඉතින් ඇඟිලි දෙක නමන්න උන තැනකට ගිහිල්ලා මෙන්න මේ විදිහට ඇඟිලි දෙක නමලා ගත්තා. ෆොටෝ එකක්. ඊට පස්සේ මෙන්න මෙතන කපල්ස් නම් ෆොටෝ ගහනවා. අපිට ගහන්න වෙලාවක් තිබුණෙත් නෑ. ඒ තරම් කට්ටිය මෙතන ෆොටෝ ගන්නවා. මේ විදිහට කාස්සන කාර් එකක් තිබුණා. මේක නම් යන්නකලා යන්න හිතනවා. ඒත් ඉතින් මේකේ ඩ්‍රයිවර් හිටියේ නැහැ. කොහේ හරි ගිහිල්ලා ඒක නිසා අපි ඒක නම් වෙන්නේ. ඔන්න හවස් වෙද්දි රෑ වෙද්දි මෙතන පට්ටම ලස්සනයි. වතුර මල් සන්දාසනේ ඩුබායි වලට ආවට පස්සේ ඩුබායි මෝල් එකට ආවට පස්සේ ඔයාලත් මේක බලන්න පට්ටම ලස්සනයි. මෙතන අපි ඩාන්ස් ටිකක් කරා. ලස්සනටම තිබුණ තැනක් තමයි මේක. ඔන්න ඊට පස්සේ ඉතින් අපේ වෙලාව හරියාගෙන ගියා. අපි ආපහු ඇතුළට ගියා. මෙතන තමයි අපිට බලන් තිබුණ අවසාන තැන. විජහට ගියා යාළුවත් එක්ක. මෙන්න මේක. ඔන්න දැන් කට්ටිය එතනත් ෆොටෝ ගත්තා. ඔන්න ඊට පස්සේ එළියට ආවට පස්සේ අපි ආයෙත් දැක්කා බර්ච් කලිපා එක මෙන්න මේ විදිහට ලස්සන view එකක්. හරියන යාළුවනේ අපි එන ආපහු යනවා රසල් කයිම වලට. ආදරේ. උම්මා